ඉතින් ආයිබෝන් කියලා මගේ channel එකට එන හැම යාළුවෙක්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද පොඩ්ඩක් කතා කරන්න හිතුවේ මේ YouTube කරනකොට මම දැකලා තියෙනවා අපේ කට්ටිය ගොඩක් live දාගෙන රණ්ඩු කරගෙන ප්‍රශ්න දාගෙන channel ඉස්සරහට ගෙනියන්න පොඩ්ඩක් එහෙ වගේ දේවල් වලට ගොඩක් කට්ටිය පෙළඹිලා තියෙනවා. channel එකක් කරනකොට සාමාන්‍යයෙන් රණ්ඩු කරගෙන ප්‍රශ්න දාගෙන එහෙම ඉස්සරහට යන්න බෑ. හින්දා සහයෝගයෙන් කට්ටිය පුළුවන් විදිහට හැමදෙනාම උදව් කරගෙන channel එකක් කරගෙන තමන්ට දෙයක් කරගන්න එක තමයි වටින්නේ. ඉතින් YouTube එකේ රණ්ඩු සරවල කරන ඒ කට්ටිය ගෙලින් මයින් කරලා දාන්න, ඉන් කරලා දාලා ඉතින් අපි channel එකක් හරියට කරගෙන යන එක තමයි මේ වැදගත්කමක් තියෙන්නේ. රණ්ඩු සරවල වෙන නම් ඕන පුද්ගලෙක් ඉවත් කරන්න අනිවාර්යෙන් channel එක ඉවත් කරන්න පුළුවන්කමක් වෙන්න ඕන channel එක අයිතිකාරයට. මේ ඉතින් බයෙන් channel කරන්න එපා. මේ ඉතින් තමන්ගේ channel එක තමන් respect එක කරන්න. ඉතින් අපිත් එහෙම මේ ලොකු channel නෙමෙයිනේ අපිත් යම්කිසි දෙයක් තේරෙනවා. ඉතින් කට්ටිය මම දැක්ක ගොඩක් කට්ටිය channel කරනකොට රණ්ඩු වෙන්න අරටමට තමයි ගොඩක් පෙළඹිලා තියෙන. අපිත් ඉස්සර රණ්ඩු කරගෙන ඒ වගේ තත්ත්වයේ ඉඳියා. නමුත් අපි දැන් ඒ තැනට වැටෙනවා කියන අපේ මොඩකමක් නිසා මම දැක්කා මේ වීඩියෝ දාලා තියෙනවා මේ මොකද netpir official channel එකෙත් දාලා තියෙනවා වීඩියෝ වගේ දාලා තියෙනවා මේ එයාගේ channel එකේ වීඩියෝ අරගෙන වෙනත් channel වල දාලා තියෙනවා මේ කුණුහරුප ඇඩ් කරලා. අන්න ඒ මට්ටමට වැටෙන්න එපා. ඒක මානසික මට්ටම කියන්නේ අඩු තමන්ගේ තියෙන රෙස්පෙක්ට් එක නැතිකම. ඒ කියන්නේ දුර්වලතාවය. ඉතින් තමන් රෙස්පෙක්ට් වෙන්න ඕන. ඉස්සල්ලාම තමන් රෙස්පෙක්ට් වෙන්න ඕන. තමන් channel එකක් කරනවා කොන්ද කෙලින් වෙන්න ඕන. තමන්ගේ රෙස්පෙක්ට් එකක් තියෙන්න ඕන. අනු විවේචනය කර channel එකක් ඉස්සරහට ගෙනියන්නත් බෑ. ගොඩක් මම දැකලා තියෙනවා දැන් netmir official කියලා channel එක කරන්නේ ඒ කෙනා රට ඉන්න කෙනෙක් ආයෂා නිරෝෂණි කියලා. දැන් ඒ channel එක කරනකොට දැන් මම දැක්කා යම් කිසි පිරිසක් මේව බැන වීඩියෝ එහෙම දානවා. වීඩියෝ දානවා. හරිද? වීඩියෝ දානවා කුණුහරුප වීඩියෝ දානවා අනුන්ගේ වීඩියෝ එයාගේ වීඩියෝ අරන් ගිහලා එහෙම දාන වීඩියෝ දානවා. ඉතින් එහෙම වීඩියෝ කරන්න එපා. මොකද දන්නවද එහෙම කරන්න එපයි කියන්නේ? මොකද ඒක තමන්ගේ රෙස්පෙක්ට් එකක් නැතිකම. ඒ කියන්නේ තමන්ගේ දුර්වලතාවය. ඒ නිසා අපි අපේ රෙස්පෙක්ට් එක එකෙන්ම තියාගන්නවා නම් පිරිමිකමකට හරි ගෑනු වැඩ කරන්න ගෑනු කට්ටියට අපහාස කරන්න නෙමෙයි ගෑනු වැඩ කරන්න හොඳ නැහැ. يعني පිරිමියෙක් ඒ වගේ තැනකට වැටෙනවා කියන්නේ ඒක වෙන දුර්වලතාවයක්. ඒ නිසා කවුරුත් තමන් channel එකක් කරනවා නම් තමන්ගේ channel රෙස්පෙක්ට් එක දෙන්න. මේ කාටවත් වීඩියෝ හදා ඒ මානසික මට්ටමට වැටෙන්න එපා. සහයෝගයෙන් ගමනක් යන්න කියලා විතරයි කියන්නේ. ඒ නිසා මේ YouTube එකේ ඒ වගේ මිනිස්සු ඉන්නවා නම් හැම කෙනාටම ඉල්ලීමක් කරනවා channel එක ඉවත් කරලා දාන්න. ඒක අනිවාර්යයෙන් වෙන්න ඕන. මොකද නැත්නම් channel නිකන් ආතලේ channel කරන්න එපා. එහෙනම් නැතුව නිකන් ඉන්න. මේ ඉතින් අර වගේ වැරදි දේවල් වෙනවනම් එදිම අයින් කරන්න හැමෝම මේ තමන්ගේ කොන්නේ ගෙලින් තියාගෙන වැඩක් කරගන්න එක තමයි වටින්නේ. ඒක තමයි මම මේ වීඩියෝ එකෙන් ඉල්ලුවේ. ඉතින් මගේ channel එකට ඇවිල්ලා support කරන හැමෝටම ගොඩක් ස්තුතියි. ත්වන් සරණයි.